හායි යාළුවනේ කොහමද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි කැලණි පන්සල වඳින්න ගියපු ලස්සන ගමන. ඉතින් වැඩි කතා නැතුව අපි වෙනදා වගේම ඉක්මනින් වීඩියෝ එක ස්ටාර්ට් කරමු. හරි ඉතින් මුලින්ම ඉන්නේ අපි කැලණි පන්සලේ රථගාලේ. අපි ආපු වාහනය මෙතනින් පාක් කරලා අපි ඉතින් ඉස්සරහට ගියා. ඉතින් යන ගමන් මෙතන තියෙන මේ මල් කඩ වලින් මල් එහෙම අරගෙන තමයි අපි කැලණි විහාරය වඳින්න ගියේ. හරි යාළුවනේ අපි ඉතින් කොහොම හරි කැලණි විහාර මළුවට ආවා. අපි යනකොටත් උදේ කියලා නෑ සෑහෙන සෙනගක් ඇවිල්ලා තිබ්බා කැලණි විහාරය වන්දනාමාන කර ගැනීම සඳහා. ඉතින් මේ කැලණි විහාරය ගැන කතා කෙරුවොත් මේකට ඓතිහාසික වටිනාකම් ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වරට ලංකාවට වැඩම කරලා මේ කැලණිට තමයි වැඩම කෙරුවේ. ඉතින් මේකේ තියෙන චෛත්‍ය ගැන කතා කරුවොත් මණියක්කිත කියන නාරජතුමා මණික් පුටුවන් නිදන් කරලා තමයි මේ චෛත්‍යය හදලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය දාන්නාකාර හැඩයෙන් යුක්තයි. ඒ වගේම අඩි 90ක් පමණ උසයි කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කැලණි විහාරය ගැන කතා කරුවොත් මේ විහාරයේ ඓතිහාසික වටිනාකමින් යුත් සිතුවම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ සිතුවම් කරලා තියෙන්නේ අපි හැමෝම දන්න සෝලියස් මෙන්ඩිස් කියන කලා ශිල්පියා. ඉතින් එහෙම තමයි අපි කැලණි විහාරය බලන්න ගිහපු ගමන. ඉතින් කැලණියේ ඉඳලා ඊගාවට ආයෙ ගියා තවත් තැනකට. අපි ඉතින් බලමු මේ කොහෙද කියලා. ඉතින් යාළුවනේ කැලණියේ ඉඳලා අපි ඊගාවට ගියේ කළුතර බෝධිය වඳින්න. ඉතින් කළුතර බෝධිය වඳින්න යන ගමන් තමයි දැන් ඉන්නේ කළු ගඟේ පාලම උඩ. පාලම උඩ ඉඳලා වටපිට බලපුවා මේ විදිහට පල්ලෙහින් කළු ගඟ ගලාගෙන යනවා බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඊට පස්සේ අපි කළුතර චෛත්‍ය වඳින්න යන තමයි මේ ලෑස්තිය. ඉතින් චෛත්‍ය උඩමළුවට යන්න තමයි යන්නේ. අපි ඉතින් උඩමළුවට ගිහිල්ලා බලමු කොහොමද උඩ පේන්නේ කියලා. ඉතින් මෙතනින් ඇතුල් වෙලා මේ පඩිපෙළ දිගේ ඉහළට නගින්න පුළුවන්. ඉතින් චෛත්‍ය ගර්භය ඇතුලේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් ඒක ඇතුලේ තව පොඩි චෛත්‍යයක් තියෙනවා. ඒක ඇතුලට ගිහිල්ලා බලපුවාම මේ විදිහට තමයි පේන්නේ. ඉතින් උඩට නැගලා චෛත්‍ය ඇතුලෙන් අයිනට ආපුවම මේ විදිහට වටපිටාව ලස්සනට බලා ගන්න පුළුවන්. අපි ඉස්සරලා විදගෙන ආපු පාලම ගඟ හැමදේම ලස්සනට පේනවා. ඉතින් ඊට පස්සේ අපි එතන ඉඳලා පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා බෝධීන් වහන්සේත් වඳින්න ගියා. ඉතින් මේ විදිහට තමයි කැලණි විහාරය සහ කළුතර බෝධිය වඳින්න ගියපු ගමන නිමා වුණේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා සුබ දවසක්.